ළමයි ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකකින් ආවා. මේවට කියන්නේ කෝන් කියලා. කෝන් වලින් අද අපි ජෑම් එකක් හදාගමු. ඉස්සෙල්ලාම කෝන් පොතු ටිකෙන් අර මද ටික වෙන් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒ වෙන් කරගත්ත යුස ටික අපි භාජනයකට දාගෙන රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් වෙලා රත් කරගෙන ලිපත් හොඳට ඇවිලනවා. ඉතින් මෙන්න මේ ගානට විතර එනකොට දැන් ටිකක් ඇවිල්ලා තියෙන්නේ හොඳට. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේකේ අර ඇට ටික වෙන් කර ගන්න ඕනේ. ඇට ටික වෙන් කරගෙන උන්නත් මම චුට්ටක් ලුණුත් දාගත්තා. ලුණු දාගෙන ඊට පස්සේ මේ ඇට ටික වෙන් කර ගන්න ඕනේ. ඇට ටික අපි දැන් ඔන්න ගානට ඇවිල්ලා තියෙන්නේ. ඇට ටික අපි මේකේ වෙන් කර ගන්න ඕනේ. ඊට පස්සේ යුස ටික විතරක් අපි අරගෙන ආයෙම ලිපේ දාලා රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ කෑලි මිරිස් කුඩුයි ලුණු චුට්ටක් මදි වුණා. ඒ හින්දා මම ආයෙම ලුණු ටිකක් දැම්මා. සීනි දාගෙන මේක ගොඩක් ඇඹුල් රස නිසා සීනි පොඩ්ඩක් මම වැඩියෙන් දාගත්තා. ඊට පස්සේ අර අපි වෙන් කරගත්ත යුස ටික මෙන්න මේකට දාගන්නවා. දාගෙන හොඳටම ආයෙමත් රත් කරගන්න ඕනේ. ඔන්න ඉතින් අපේ දැන් කෝන් ජෑම් එක හැදිලා ඉවරයි. ඕගොල්ලොත් මේ වගේ ජෑම් එකක් හදලා රස බලන්න ඇත්තටම රසයි. හදලා බලලා මටත් කියන්න. පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.